පොඩි ලාක්ෂ ලুকু චිත්‍ර ශිල්පියෙක් වෙන්න සිහින මැව්වා. ඒත් එයා ළඟ චිත්‍රයෙන් දින්න කිසිම දෙයක් තිබුණේ නැහැ. දවසක් ලාක්ෂාට අබිරහස් ඉන්ද්‍රජාලික පින්සලක් හමු වුණා. ඔහු එයින් ඇඳපු පළවෙනි පාන් ගෙඩිය ඔහුගේ ඇස් ඉදිරිපිට දීම පණ ලැබුවා. මේ ඉන්ද්‍රජාලික පින්සල ගැන ගමේ ප්‍රධානියාට ආරංචි වුණා. ඔහුට එය තමන් සතු කර ගැනීමට අවශ්‍ය වුණා. ඒ කෑදර ප්‍රධානියා ලාක්ෂාගේ ඉන්ද්‍රජාලික පින්සල සොරකම් කිරීමට උත්සාහ කළත් ඔහු අසාර්ථක වුණා. ලාක්ෂ ඉන්ද්‍රජාලික පින්සලත් රැගෙන කලයට පලා ගියා. ලාක්ෂාට අදහසක් පහළ වුණා. ඔහු පාලමක් ඇඳා ඒ ඉන්ද්‍රජාලික ලෙස්ක ඔහු ඉදිරියේ මැවී පෙනුණා. ගමේ ප්‍රධානියා ඔහුගේ කෑදරකම නිසාම ඉන්ද්‍රජාලික පින්සල ගන්න දුවගෙන එද්දි ලාක්ෂා වතුර ටිකක් බිම ඇඳා. ඔහු ලිස්සා ගොස් බිම ඇද වැටුණා. ලාක්ෂා දැන් ඔහුගේ ඉන්ද්‍රජාලික පින්සල යොදාගත්තේ සතුට සහ සැනසීම පතුරවාලීමටයි. ලාක්ෂ ඇඳින චිත්‍රවලට පණ ලැබෙන අතර ඔහු ඒව සමග අහසේ පියාසර කළා. ගම්වාසීන් සියලු දෙනා ලාක්ෂ සහ ඔහුගේ ඉන්ද්‍රජාලික පින්සල වෙනුවෙන් සැමරීමට එක්රැස් වුණා. ඉන්ද්‍රජාලික පින්සල සමගින් උත්සාහය, නිර්මාණශීලීත්වය සහ කරුණාවන්තකම සැබේ සාර්ථකත්වයට මඟ පාදන බව ලාක්ෂා වටහා ගත්තා.